किसी एतबार में कलकती से सितक बंदे मलक पिपिला गिली वेटुने कलकती से सितक बंदे मलक पिपिला गिली वेटुने तुषारापत मुदुन सरसा सुपिम हैंगुमन सिते गवसा කලක්ති සේ සිතක් පත්නේ මලක් පිපිලා ගිලිහි වැටුනේ लोगे पदे में से तनिवी दुखिन परवे पराजित वी सिते संका निवा मागे सिते संका निवा मागे पिया मुकदो तवत नावे කලක්ති සේ සිතක් පත්නේ මලක් පිපිලා ගිලිහි වැටුනේ කොහෙදෝයම් දිනක දෙන්නා එකට එක්වේ මෙසේ වුණා හිතාඳ පායදා හසේ හිතාඳ පායලා හසේ අපට කිව්වා යමක් රහසේ කලක්ති සේ සිතක් පත්නේ මලක් පිපිලා ගිලිහි වැටුනේ තුෂාරාපත් මුදුන් සරසා සුපිම් හැඟුමන් සිතේ ගවසා मुझे तेरे मोहब्बत का सहारा मिल गया होता अगर तूफान नहीं आता किनारा मिल गया होता कलकती से सितक पत्ने मलक पिपिला गिली वेटुने අපි යන්න හදන්නේ අපේ විනිශ්චය මේ මණ්ඩලයේ මේ පැත්තට. මට පොඩ්ඩක් අපේ ලොකු අය ඇවිල්ලා ඉන්නවනේ මම දැක්කමයි හරි ආදරණීය ලෙස හරි නිකන් හැංගීම් බරව මොකක් හරි වෙන ලෝකයකට ගියා සින්දුවත් එක්ක මිස්ටර් පෙරරා අනිවාර්යෙන්ම මේ ගීතය මගේ ප්‍රියතම ගීතයක්. සහ මේ ගීතය අහලා මං ඕන තරම් අඬලක් තියෙනවා. ඒක විඳලා තියෙන විදිය මම එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ මම ප්‍රිය කරන ගීතයක්. මේ පුතා ඒ අතීතයට අරන් ගියා හා සමානවම මෙයාගේ මේ හඬේ තියෙනවා ඒ හැඟීම. සහ මේක ලස්සනට මේ භාෂා දෙක ලස්සනට එකතු කරගෙන සසන් පුතාගේ හඬේ මම දැක්ක දේ තමයි ඒ ස්වර අරංගිය විදිය මේකේ රිද්ම් එක අස්සේ ටෙම්පෝ එක යන වෙලාවෙදී මෙයා
මට දැන් හිතෙනවා දැන් මේ ටෙම්පෝ යයිදට නමුත් මෙයා ඒක ලස්සනට කළමනාකරණය කරා. ඒක ඉතාම අපූර්ව හැකියාවක්. ලේසියකට බෑ කෙනෙක්ට ඒක කරන්න. චුට්ටක් හේමි පැනගත්තොත් ටෙම්පෝ එක හිට මෙට යන්න තිබෙන නමුත් අපේ වාදක කණ්ඩායම ලස්සනට සංගීතය දෙනකොට ඒගොල්ලන්ගේ පාඩුව එක යන්න ඇරලා ඔයාගේ පාඩුව ආයලා ඒක ලස්සනට ගායනා කරා. ඒක ඉතාම මම දකින විශේෂ හැකියාවක්. දැන් හැඟීම් බර වෙන්න එපා දැන් ඉන්න පොඩ්ඩක්. අතීතයෙන් දැන් එන්න නවීනයි වර්තමානයේට. අපි ශශිකාව තියලා රොෂාන්ට යනවද රොෂාන් තියලා ශශිකට යනවද? රොෂාන් අයියත් හරිම හැඟීම් බර විදිහට බලාගෙන හිටියා. තව ටිකක් ඒ ෆීලිං එකේම ඉන්න දීලා අපි ශශිකාගේ පැත්තට යන් එනවා. ශශිකා මොකද හිතන්නේ අපේ සසේන්ගේ? සසේන් පුතා කියන්නේ හැමදාම මේ වේදිකාව ආලෝකමත් කරන පුතෙක්. ඇතරම පුතාගේ ගායනේ. ඉතින් අර අද දවසේ නලින් මාමා කිව්වා වගේ හරිම මිහිරට ඒ රස වෑහෙන්න ගායනා කරා. ඔයා ඒ ගීත දැන් ජෝතිපාල මහත්මයාත් එහෙමනේ රස වෑහෙන්න ගායනා කරනෝනේ. එතුමත් හැඟුම් ගායකයෙක්නේ. ඉතින් ඔයත් ඒ වගේ හැඟුම් ගායකයෙක්. ඉතින් ෂෙනුරි අක්කගෙනුත් ඔයාට ලොකු සහයෝගයක්. ඇත්තට මේ කටහඬවල දෙකත් හරිය ලස්සනට මැච් වෙලා ඒ හැඟීමයි හැමදේම හරියම ලස්සනට වින්දා. මුල් ටික හැනකොටම 10 දෙන්න හිතුණා. ඔයා අර මුල් ටික ඒ කියන්නේ අර ඇඩ්ලිබ් කොටස හරිම ලස්සනට ගායනා කරා හින්දි කොටස. හැබැයි පුතේ මට ඔයාගේ දැන් ඔයා හින්දි කොටසත් එකතු කරගත්ත එක හරි වටිනවා. දෙකම වගේ හැකියාව පෙන්වන්නනේ. හැබැයි සිංහල කොටසේ තමයි වැඩිම හැඟීම තිබුණේ. හරිද? ඉතින් ඔහොම යන් ජය. ශශිකා දැන් මේ අපි මේ වේදිකාවේ නිරන්තරයෙන්ම කතා කරගෙන යන මේ හැඟීම කියන එක මෙන්න හොඳම උදාහරණයක්. අනිවාර්යෙන්. ඒ හැඟුම් ගායකෙක්. මේ ඉන්නේ අපේ කිඩ්ස් වේදිකාව. රොෂාන් මුලින්ම මේ අපේ පිතා වේදිකාවට එනකොට මම බැලුවේ අද නලින් පෙරේරා එනවා කියලා දැනනකොට හැට් එක දාගෙන ආවේ. නලින් අය අද ගෙදර තියලා ඇවිල්ලා. ඇත්තට දැන් මෙහෙම බලනකොට මට ඒක කමෙන්ට් එක දෙන්න බැරුව ගියා. මෙහෙම ස්ටේජ් එකට එනවා කියන්නේ ඒක හරිම ආකර්ශනීයයි. ලස්සනට ඇඳලා එන එක. උඩ සිට පහළටම බලන්නකො තියෙන නීට්නස් එක. ඒකනේ ඕවා ඉස්සර ඉඳන් වෙනස් කරන්න හදපු කෙනෙක් තමයි. එයාත් දැනුම් ඇහුවා මමත් දැනුම් අහනවා. හැබැයි අපි දැනුම් ඇහුවට ඒව නවත්තන්නේ නැහැ. හරි දේ කරනවා. ඉතින් අද මේ අලුත් පරම්පරාව මේ දරුවෝ මේ විදිහට මේ වටිනාකමක් ඇතුව වටිනාකමක් ගන්න එන එක ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම හිරු මේගොල්ලන්ට වටිනාකමක් දෙන්න අවස්ථාවක් ලබා දීලා තියෙන එක ගැන ස්තුතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන්ම පුතේ ඔයාට ස්වර එක හරම කරන්න පුළුවන් හොඳ හඬක් තියෙනවා. ඒක හොඳට ඔයා ඇඟට අරගෙන ඔයාට තව ගොඩාක් කල් තියෙනවා. ඔයාගේ ජීවිතේ ලොකු දේවල් කරන්න පුළුවන්. ඔබේ ගායන හැකියාවට හරිම කැමති අපි හැමෝම එක වින්දා. ලකුණුත් උපරිමයේ ගත්ත තරංගයක් තව දැන් මෙතනින් මේ ප්‍රශංසාවලින් ඔබ සෑහීමකටපත් වෙන්නේ නැතුව මම තව මේක හොඳට කරන්න ඕන කියලා යන්න ඉදිරියට ජය වේවා. Thank you sir. සසෙන් වින්සිත අද දවසේ ලබා ගන්න පුළුවන් උපරිම ලකුණු ලබාගෙන තියෙනවා විනිශ්චය මණ්ඩලයෙන්. හැබැයි සසෙන් මේ විනිශ්චය මණ්ඩලයෙන් ලැබෙන ලකුණු ප්‍රතිශතයක් විදියට තමයි ඔයගේ අවසන් ලකුණු වලට එකතු වෙන්නේ. ආදරණීය ප්‍රේක්ෂක ඔබේ අතේ තමයි ඒ වගකීම තියෙන්නේ. HKS හිස්තනක් අංක 3 යොදලා 7766ට එවන්න. ඒ වගේමයි hirutv.lk hirukidstar.lk තමයි අපේ වෙබ් අඩවි දෙක. කාවින්ග මත් අර ඔයත් අතීතයට ගියාද? කොච්චර අතීතයකටද ඔයා ගියේ? නිකන් ගියා නිකන්. කොළඹ කැම්පස් එකේ වැඩි යන්න එපා කාවින්ග. ඔයා ගියොත් එන එකක් නැහැ. මේ වෙලාවේ අපේ ෂෙනුරිත් මතක් කරන්න ඕනේ. බොහොම ස්තුතියි ෂෙනුරි අද දවසේ මේ වැඩේ ලස්සන කරන්න එකතු වුණාට. මොකද හිතන්න අපේ සසෙන් ගැන සහ මේ හදලා දීලා තියෙන ඔයගොල්ලන්ට හදපු වේදිකාව සහ මේ වේදිකාව ගැන. සසෙන් ගැන කිව්වොත් හරිම මට මාරු සපෝට් එකක් දුන්නා මටත්. ඇඳුමේ ඉඳලම හැමදේම එයා කෝල් කර අක්කි මේක හොඳයිද මේක හොඳයිද කියනවා. ඒ වගේම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ හිරු ස්ටාර් සීසන් 3 මම. ඉතින් ආයෙ මාව ඒ පරණ මතක වලට ගියා වගේ ටෙන්ෂන් එක මේ මෙමරිස් ඔක්කොම අලුත් වුණා වගේ. ඉතින් හැමදාම හිරු අපිට මේ වටිනාකම දෙන එකට ඇත්තටම ගොඩක් බොහොම ස්තුතියි. මේ සසෙන්ගේ අම්මා නම් කිව්ව වෙනදාට වඩා උනන්දුවෙන් මේ සින්දුව ප්‍රැක්ටිස් කරා කියලා. හොඳයි සසෙන් වින්සිත සමගින් ෂෙනුරි ආන්ජලා තමයි අද දවසේ ඒ තරගෙට ඉදිරිපත් වුණේ. ෂෙනුරි බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. සසෙන් ඉන්න සසෙන් නෝ ගැන මම කියන්න ඕනේ පොඩ්ඩක්. සසෙන්ගේ අද දවසේ ගායනය ලස්සන කරාට. ඉතින් සසෙන් බොහොම ස්තුතියි. අපි බලමු තරගෙන් ඉදිරියට යන්න පුළුවන් වෙන කියලා අපි ප්‍රාර්ථනා කරනවා.